තාත්තලා ගිහින් තියනවා දලදා මාලිගාවට. අර පුළුම් පුරවලා ඉන්නේ ඇතෙක්. මොකද්ද යතාගේ නම? රාජයතා. ඔය නුගවැල නිලමේ දියවඩන නිලම වෙලා ඉන්න කාලේ වෙනත් රාජයතා ගාන කොවින් සෝඩලේ ඉස්සරහින් පෙරහැර ගෙවිදින්න තියෙනකොට මේ උස්සපු කකුල නිමින් තියන්න නැතුව බලාගෙන ඉන්නවා. ඇත්ගොව 10ක් 15ක් විතර ඇවිල්ලා දැන් ඇතා මෙල්ල කරන්ට බැලුවා. ඇතා කකුල බිමින් තියන්නේ. එක නොහික්මුණු දඩබ්බර ඇත්ගොවෙක් ඇවිල්ලා ඇතාගේ කනට හෙන්ඩුව දාලා මේ කනේ එල්ලෙනවා. කන ඉරාගෙන වැක්කිරෙනවා. කනේ ලේ ඇස්වල අඳුළු. ඒත් ඇතා කකුල බිමින් තිබ්බේ නැහැ. නිලමේ ඇවිල්ලා බලනකොට අලියාගේ ඇඳුම අයින් කරලා බලනකොට දලදා කරඬුව බැඳලා තිබ්බ රන්සිවිගේ ලොක් එකක් බුරුල් වෙලා. මේ ත්‍රිසං සතා දන්නවා උස්සපු කකුල බිමින් තිබ්බොත් මොකද වෙන්නේ? දලදා කරඬුව බිම වැටෙන්න පුළුවන්. තිබ්බේ නැද්ද කනට හෙන්ඩුව දාලා අදිනකොට කකුල බිමින් තියන්න තිබ්බා. එහෙමයි ත්‍රිසං සත්තු තථාගතයන් වහන්සේට ගරු කරපු හැටි.